හෙලෝ යාළුවනේ. දැන් ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ Rebuilded Planted Tank series එකේ පළවෙනි එපිසෝඩ් එකත් එක්ක. ඔයගොල්ලෝ මගේ කලින් වීඩියෝ බැලුවා නම් දන්නවා Rebuilded Planted Tank series එකේ මොකද්ද වෙන්නේ කියලා. හරි මම දැන් නිකන් විස්තරයක් දෙන්නම්කෝ. මම මේක හදන්නේ සම්පූර්ණයෙන්ම මේ planted tank එක ගලවලා මේකේ කාපට් මෝස් එකක් එවිද්දලා තව පැල දාලා ලස්සනට හදලා ගන්න. එහෙනම් මේක සුපිරි සීරීස් එකක් වේවි. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්න මේ සීරීස් එකත් එක්ක. එහෙනම් මේ දැන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති සාමාන්‍යයෙන් එහෙනම් වීඩියෝ එකට යමු. අද කරන්න යන්නේ මේ දැන් මාළු මේ පැල ගස් ටික තියෙනවනේ. ඒ ගස් ටික තියෙද්දි තව වැඩක් කරන්න බෑනේ. ඒ ගස් ටික මේකේ ගලවලා වෙල කොහෙට හරි දාලා මේ අර දැන් කාපට් බෝස් එකකින් දැද්දි මේව තියන්න බෑනේ. ඒ ටික අයින් කරලා මෙහෙම කරලා මේ ගන්න මේ මාළු ටැංකිය දාන්නත් මම වෙනම ටැංකියක් හදාගෙන තියෙනවා. මේ සීරීස් එක බලන්න මේ ඔයගොල්ලෝ channel එක subscribe කරලා මේ එකතු වෙලා ඉන්න. හරි දැන් එහෙනම් අපි වැඩේ පටන් ගමු මුලින්. දැන් මම මේ මුලින්ම මේ පාසිය අරන් ගිහිල්ලා එළිය තියෙන පොට් එකට දාන්න ඕනේ. ඔන්න මේ පොට් එක ගාවට ගෙනාවා. ඒක දැම්මා. දැන් යන්න ඕනේ අනිත් ඒවා මේ ගන්න. දැන් ඊළඟට කරන්න මොකද්ද? දැන් මේ කොටේ අයින් කරගන්නත් ඕනේ. එහෙනම් අපි කොටේ අයින් කරගමු. මම මේ කොටේ එළියෙන් තියාගත්තා. දැන් ඊළඟ ටිකත් අස් කරන්න ඕනේ. දැන් ඊළඟට මේ ලොකු පැලේ අයින් කරගන්න ඕනේ අනුබියාස් එක. මම පැලේ දාගන්න බාස්කට් එකක් ගත්තා. දැන් පැලේ අරන් දාගන්න ඕනේ ඒකට. ඒක දාගත්තා. දැන් ඊළඟට මේ ගලත් අයින් කරගන්න ඕනේ. මම කොරල් පරයක් ගෙනාවේ. පරණ මැරිච් එක. ඒක ටිකක් හොදට. ඊළඟට මේ කොරල් පරය අයින් කරගන්න ඕනේ. මේක දාගන්න ඕනේ එළියට. ඒකත් මම එළියෙම තියාගත්තා කොටේ තිබ්බ තැනින්. දැන් ඊළඟට මම ඉතුරු මේ පැලට් ටික අයින් කරලා කලින් මාළු ටික දාගන්න අනිත් ටැංකියට. අල්ලන්න හදන්නේ. ඕනි. ස්ටොප් කරලා. ඕක ඒක මාළුවේ කුප් වතුර ගාලා හැමතැනම වෙන්නේ. මම එක මාළුවෙක් දාගත්තා. ඒකට මම ඒ වගේ අනිත් මාළු හැම මාළුවෙන්ම දාගන්න මේකට. ඒත් එක්ක මම ඊට ශ්‍රිම්ප්ලා ටිකත් අල්ල ගන්නවා. හරි මාළු ඉස් ඔය ටික නම් අල්ලගත්තා. දැන් තියෙන්නේ අපේ ඇපල් ස්නේල්ව ගන්න. යවත් එහෙනම් අරන් ගිහින් දාමු. එයත් දැම්ම. යාව ඒක නේ දාන්න ඕනේ. යාව දානවා අනිත් එකට. ලොකු එකට. ඊස්කෝයි. අපිට හයිරාව දෙන්න අල්ලගන්න බැරි වුණා. දෙන්නවත් අල්ලගන්න. හරි යාව අල්ලගෙන හරි මම උන් දෙන්නවත් අයින් කරගත්තා. දැන් තියෙන්නේ ඉතින් වතුර ටික අයින් කරන්න තමයි. මම ඒකට බටයක් දාගත්තා. දැන් ඕගොල්ලන්ට පේනති. මේ හිමින් වතුර ටික බහිනවා. වතුර ටික බැස්සට පස්සේ ඉතුරු ටික අපිට අයින් කරගන්න පුළුවන්. මම සම්පූර්ණයෙන්ම ටැංකිය මේ අස් කරගත්තා. වතුර ටික අස් කරගත්තා. දැන් වීදුරුව නැති නිසා මේක ඒව කරගන්න ඕනේ. දැන් ටික මම සම්පූර්ණයෙන්ම මේව කරගෙන වීඩියෝ එක ගන්න. මම දැන් ටිකක් ක්ලීන් කරගත්තා. දැන් තියෙන ඉතුරු පැල ටිකයි මේව ටිකයි ගලව ගන්න. ගල් ටික දාගන්න මම මේකට. ඒ වගේ මම ඔක්කොම පැල ටික මේව කරගන්න ඕනේ දැන්. ඉතුරු ගල් ඔක්කොම වගේ අයින් කරාම දැන් ඊළඟට ඇක්වසොයිල් එකයි මේව එකයි අයින් කරගන්න ඕනේ. මම ඇක්වසොයිල් ටිකත් අයින් කරගත්තා. මම ඒ ඇක්වසොයිල් එක ටිකක් හොදත් ගත්තා. දැන් ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ඊළඟ වීඩියෝ එකේ මම අර මේවා ටික ප්ලාන්ට් කරන වීඩියෝ ගේනවා. මේ මොකද්ද මේක කාපට් ප්ලාන්ට් එක මේ ප්ලාන්ට් කරන වීඩියෝ එක ඊළඟ එපිසෝඩ් එකේ ගේනවා. එහෙනම් ගිහින් එන්නම්. බයි බයි.